හායි මගේ යාළුවනේ ඔයාලා හැමදෙනාටම. ඉතින් අද මම ඔයාලට ස්ටඩි බ්ලොග් එකක් අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම වරටම වැඩ. ඉතින් මම මේ මගේ නෝට් වගේක් කම්ප්ලීට් කරනවා. පහුගිය සතිවල මම කිව්වා මගේ කැම්පස් එකේ වැඩ ගොඩාරියක් තිබ්බා. ඉතින් ඒ හින්දා මට මගේ නෝට්ස් එහෙම ගොඩක් කම්ප්ලීට් කරගන්න හම්බුනේ නැහැ. ඒකට මම පුළුවන් විදිහට වැඩ ගොඩාක් කොට ගහින් නැති වෙන්න වැඩ කළා. ඉතින් යාළුවනේ මම අද දවසේදී ඔයාලට හිතුවා පොඩි කතාවක් එක්ක මගේ ස්ටඩි බ්ලොග් එක අරන් යන්න ඕනේ කියලා. ඒ කියන්නේ කතාවක් කිව්වොත් මේක මොටිවේෂනල් කතාවක්. ඒ කියන්නේ ඔයාලට මම වැඩ කරනවා පේනවා. ඊට අමතරව මම ඔයාලට කතාවක් කියන්න ඕනේ මේ ඉගෙන ගන්න දේ සම්බන්ධව. දැන් මේ ළඟ එනවනේ ඔයාලට O-level විභාග එනවා. එතකොට A-level විභාග එනවා. ඒ වගේම වෙනත් විභාග එන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ විභාග වලට මුහුණ දෙන ඔයාලට තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඔයාලට තියෙන කාලය ගැන චුට්ටක් ඔයාලා අනිවාර්යයෙන්ම හිතන්න. ඔයාලට තියෙන කාලය ගොඩක් අඩුයි නම් අනිවාර්යයෙන්ම ඔයාලා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. මොකද කාලය අඩුයිනේ. ඉතින් ඒ හින්දා ඔයාලට මහන්සිය උපරිම දෙන්න වෙනවා ඔයාලා කරන වැඩේට. ඒ වගේම කරන වැඩේට ආසාවෙන් ඒ වැඩේ කැමැත්තෙන් කරන්න. එතකොට ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕනේ තමන්ට වැඩ කරනකොට හිතෙන්න පුළුවන් මට බැරි වෙයි. මට හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වෙයි. මට හොඳ තැනකට යන්න බැරි වෙයි. මං කරනවා මදි වගේ මට හිතෙනවා. ඒ වගේ දේවල් වලට හිතෙන්න පුළුවන්. හැබැයි කවදාවත් එහෙම හිතන්න එපා. ඒ දේවල් එන්න පුළුවන්. හැබැයි එහෙම හිතන්න එපා. ඔයා ඔයාගේ දේට උපරිම දේ කරන්න. ඔයාගේ පාඩම් වැඩවලට ඔයාගේ ඒ වෙලාව ඒ මොහොත උපරිම දෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ රිසල්ට් එක ඔයාගේ පාඩම් කරන දේවල් හොඳට මතක තියාගන්න. ඉතින් අපි හැමෝටම අපේ ඩ්‍රීම්ස් තියෙනවානේ. ඉතින් අපේ ඩ්‍රීම්ස් වලට යන්න නම් අපිට තියෙන වැඩ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද අපේ මහන්සි වුණොත් අපි කැප වුණොත් තමයි අපිට ඒ ඩ්‍රීම් වලට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර විට හිතනවා ඇති ඔයාට මම ගොඩාක් මහන්සි වෙනවා මට විවේකයක් නැහැ. මට දැන් ඇති කියලා හිතනවා. ඒත් කවදාවත් එහෙම හිතන්න එපා. ඔයා දැන් මහන්සි වුණාට ඔයාට නුදුරේදී විවේක ගන්න නිදහසේ ඉන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ නැතිවෙච්ච කාලය ගැන හිතලා බොරි වෙන්න එපා. ඔයාට දැන් තියෙන කාලය ඊටාම ඵලදායීව ගත කරන්න. ඒ වගේම ඔයාගේ අරමුණු නිතරම හිතන්න. ඔයාගේ අරමුණු මම කියලා තියෙනවා පාඩම් කරන මේසෙ ඉස්සරහා ඔයා ගහලා තියන්න. එතකොට ඔයාට ඒ අරමුණු නිතරම දකින්නකොට ඔයාගේ ඔළුව වෙන පැත්තකට යනවා නම් ඔයාට පාඩම් කරන දේ එපා වෙනවා නම් ඔයාගේ අරමුණු දිහා බැලුවම ඔයාට ආයෙත් වැඩ කරන්න හිතෙනවා. ඉතින් අන්න ඒ හින්දා ඔයා පාඩම් කරන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අරමුණ ඔයා මොකටද පාඩම් කරන්නේ ඔයා කාවද වෙන්න කැමති මේ දේවල් නිතර ඔයා හිතන්න පටන් ගන්න. එතකොට තමයි ඔයාට අනිවාර්යයෙන්ම සක්සස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ මේ චූටි කතාවෙන් ඔයාලට ලොකු ආදර්ශයක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් දිගටම වැඩ කරන්න මම අලුත් වීඩියෝස් වලට අරන් එන්නම්. ඉතින් මගේ channel එක ඔයා තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් ගිහින් යන්න අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.